දැන් මේ විදිහේ ප්‍රශ්න තමයි දැන් 100ක 3ක් තිබිච්ච NTT එක ඔබතුමාට ප්‍රජාතන්ත්‍ර පක්ෂය පවු කරගෙන ඉන්නේ. දැන් මේ වෙද්දි ටික මේ ඔබතුමා උඩට එනවා ඔබතුමාට පවු කරගෙන ඉන්න. නෑ එහෙම නෙමෙයිනේ මං කිව්වේ 103ක් නෙවෙයිනේ 163ක් තිබ්බනේ පහුගිය මහමැතිවරණේ 163නේ පල්ලෙහාට පහලා තියෙන්නේ. ඒ ආසන්නත් පරිණාම මම කියන්නේ 103 පරණ කතාවන්නේ පහුගිය මහමැතිවරණ වෙනකොට මේ JVP NPP ආණ්ඩුවට 163ක් හම් වුණාද ඒක 41කට බහැලා තියෙනවා. පොට්ටුව නෙවෙයිනේ දැන් තියෙන්නේ ආණ්ඩුව තියෙන්නේ මාලිමාවේ. පොහොට්ටුව කොහොමද පොහොට්ටුවද මොකද්ද කියන කවුරුණ අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති. ඉතින් මේකේ පැහැදිලිව තියෙනවානේ සමගි ජන බලවේගය මේකේ බහුතරය අරන් තියෙනවා. මෙහෙම දේවල් වෙනවනේ දේශපාලනේ දැන් මේක අපේක්ෂකයා මත වෙනවා මේ පළාත් පාලන ආයතන වල අපේක්ෂකයා මතත් වෙනවා සමහර තැන් වල. දැන් මේ කමරයාගේ ප්‍රකාශ කරනවා දැන් මාධ්‍ය අමාත්‍යවරයා කියනවා මේ විචාර ප්‍රකාශ වෙන්නේ අතුරු ගාමකට පුද්ගලිකයා මත එහෙම මෙන්න කියලා. මේකේ පැහැදිලි වෙනවනේ JVP එකෙන් ඉදිරිපත් කරපු කාණ්ඩායම් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. ඒකනේ 63 41කට බහලා තියෙනවා. නෑ මේ මීට ඉස්සෙල්ලා අපි දැකලා තියෙනවා. ජනාධිපතිවරණය මහමැතිවරණය ජයග්‍රහණය කරලා පසුව තියෙන පළාත් පාලන මැතිවරණේ ඒ පක්ෂ විශිෂ්ට ජයග්‍රහණයක් කරලා තියෙනවා. අපි අතීතයේ හැමදාම මේක දැකලා තියෙනවා. විශිෂ්ට නෑනේ මම ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. නෑ ඒ පහුගිය මැතිවරණ ඡන්දය හැසිරෙන්නේ මැතිවරණ දෙකක් දිනුවෙන් පස්සේ තවත් ඡන්ද වැඩි වෙනවා. මේක දැන් තව ඡන්ද මාස 5ක් ඇතුළත ජනතාව ප්‍රතික්ෂේප කරලා දිනන මේ JVP ආණ්ඩුව. කොහොමද පොඩි අඩුවීමක් වෙන්නේ? 163 එකක් අඩු වෙලා තියෙනවා. විපක්ෂයට වැඩියෙන් දීලා තියෙනවා. හරි කණ්ඩායම් ගොඩක් හරි ටිකක් හරි ඡන්ද පදනම වැඩි වෙලා තියෙනවා අපි. මම හිතන්නේ පැහැදිලිව මාස 5කින් නම් මේක ප්‍රතිඵලය මට පේන්නේ අවුරුද්දක් දෙකක් යනකොට බොහොම නරක වේ තත්ත්වය. අපි අභියෝග කරන පළාත් සභා මැතිවරණේ තියන්න කියලා. දැන් මේ විපක්ෂයේ සමට එකතු කරගන්න ගියාම ඔය ඩීල් කියන එක නෙන්නේ. ඩීල් කියන්නේ මුදල් වලට තීන්දුව මොකද? විපක්ෂයේ කට්ටිය එකතු කරගන්න ගියාම නිකම් මේක අපිට සහාය දෙන්න මේ සියලු කාණ්ඩායම් මේ රජයට JVP NPP ආණ්ඩුවට විරුද්ධව ඉන්න කාණ්ඩායම්. නෑ මුදල් හිම අවශ්‍යතාවයක් කියන්නේ. අනිවාර්යයෙන්. මේ කාර්මුණක සියල්ල ඉන්නේ. එහෙම නයි මුගටි වෛරයක් නෑනේ දේශපාලනේ අපි හැමදාම කියනවානේ සදාකාලික හතුරුත් නෑ සදාකාලික මිතුරුත් නෑ කියලා. ඉතින් ඒක නිසා මෙතනදී දැන් අපි සියල්ල මිතුරු වෙලා තියෙනවා. දැන් මෙතනින් පස්සේ කාලෙක නැතිවරණයක් ඉන්න බලත් සභාවේ අපි අභියෝග කරනවා ආණ්ඩුවට පළාත් සභා මැතිවරණේ තියන්න ආණ්ඩුවයි බය වෙලා තියෙන ඡන්ද පදනම අඩු වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුවට කියනවා ඉතා ඉක්මනින් තියන්න කියලා. නෑ ඉතින් අපිට වැටෙනකන් නෙවෙයි අපි වට්ටන්න කටයුතු කරනවා. දැන් මේ අවස්ථාවේදී වට්ටන්න කියන්නේ සම්පත් ගැටීම් ඇවිල්ලා පාකිස්තානයේ දැන් පටන් ගන්නවා. මේ අවස්ථාවේදී රටන් නෙවෙයිනේ වට්ටන්නේ ආණ්ඩුවක්. පළවෙනියෙන්ම කොළුන්නාවේ රත්තරන් ජනතාවට හදවතින්ම ආදරය කරනවා. ඒ මොකද කියතොත් ඇත්තටම කොළුන්නාව නගර සභාව චර්චිකල් ස්ප්‍රීට් වලින්ම හොදලා ඇරියා. ඒ මොකද කියතොත් හරිම සතුටුයි. මෙතෙක් කාලයක් කොළුන්නාවේ ගොඩක් කට්ටියට අසාධාරණ දේවල් වුණා, වැඩක් කරගන්න බැරි වුණා, කෑකගා කියනවා. ඉතින් ඒ හින්දා ජනතාව එකම පාරට මොකද කරේ නගර සභාව හොදලම ඇරියා. අත්ත වශයෙන්ම හරිම ආදරේ මං කොළුන්නාවේ ජනතාවට ඒ කරපු දෙයට නම් ඒ මොකද කියතොත් ඕක තමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. මම වුණත් බලාපොරොත්තු වෙන්නේ නගර සභාව චේචිගල් වලින්ම හොදන්න ඕනි කියලා. ස්ප්‍රීට් එකෙන්ම හොදලා ඇරියා. ධම්මික සහෝදරයා
ඔයා නගරාධිපති දැන් හරිද පුටුව ඔයාට අයිති කරලා දුන්නා කොළොන්නාවේ ජනතාව කොළොන්නාවේ ජනතාවට ගොඩක් අසාධාරණ වුණා. ඉතින් ඒ හින්දා ඒවා හොයලා බලලා අනිවාර්යයෙන්ම ඒ දේවල් ඉෂ්ට කරලා දෙන්න කියලා මම ධම්මික සහෝදරයාගෙනුත් හරිම ආදරෙන් ඉල්ලනවා. ධම්මික සහෝදරයා ඔයාගෙනුත් ඔයා තමයි දැන් ජනතාවගේ ඇත්තටම හඬට හැසෑම දෙයකටම අහුම්කම් දෙන්න ඕනේ. කරදරයක් වුණත් බලන්න ඕනේ ඔයා තමයි. ඒ හින්දා මම ඔයාට කියනවා අනිවාර්යයෙන්ම කොළොන්නාවේ ජනතාවගේ හදවත් දිනාගෙන ඒ මිනිසුන්ට තියෙන ප්‍රශ්න වලට මොනවද තියෙන්නේ හැම දෙයක්ම මේ මිනිසුන්ට තියෙනවා. කුණු කාණු ප්‍රශ්න තියෙනවා. එහෙම මෙහෙන් ගියාම එක එක නොයදිනා ප්‍රශ්න තියෙනවා. ඔයා දන්නවා. ඒ හින්දා ඒ ප්‍රශ්න වලට අහුම්කම් දීලා ඒ ටික ක්ලියර් කරලා දෙන්න අහිංසක ජනතාවට කියලා මුළු හදවතෙන් ඉල්ලනවා. කොළොන්නාව ජයග්‍රහණය කරපු ඇත්තම සහෝදරයන්ට හරිම ආදරේ මම ඒ මුළු ජනතාවටම හදවතින්ම ආදරේ. රත්තරන් සෙට් එකක් තමයි කොළොන්නාවේ ඉන්නේ. මයි කාගෙන එක දේවල් කිව්වා. බොරු පච ආණ්ඩු බොරු කිසිම දෙයකට අහුම්කම් දුන්නේ නැහැ කොළොන්නාවේ ජනතාව. ඒ වගේම ඡන්දේ ඉල්ලපු සහෝදර සහෝදරියන්ටත් පට්ට ආදරේ. ඒ සංවිධායකයන්ටත් ඔබ සැමට මාලිමාවට ජය වේවා. මම නිහඬ වෙනවා ශ්‍රියානි.